හයි යාළුවනේ කොහොමද ඉතින්? මේක මගේ පළවෙනි vlog එක නිසා වීඩියෝ එකේ පොඩි අඩුපාඩු ඇති. ඉතින් වීඩියෝ එක ඉවරනකම් මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම මේ උදේම යන්න හදන්නේ පිටකොටුව පැත්තේ පොඩි රවුමක් ගහලා බඩු ටිකක් අරන් එන්න කියලා හිතලා. ඒත් එක්ක මම දැකලා තියෙනවා පොඩි පල්ලියක් තියෙනවා රතුයි සුදුයි. අන්න ඒකටත් යන්න හිතාගෙනම තමයි ඉන්නේ. ඒකයි මේ උදේම ආවේ. හැබැයි යාළුවනේ ඉතින් මං කොච්චර උදෙන් ගියත් මේකට ඇතුල් වෙන්න වෙලාවක් තියෙනවා. ඒ වගේම යන්න ඕනේ ගේට්ටුවක් තියෙනවා. ඒ ඔක්කොම ඉතින් මම පොඩ්ඩක් කලින් බලලා තමයි ගියේ. මේකට විසිටිං හවර්ස් වෙනම තියෙනවා. මට මතක හැටියට උදේ 10:00 1:00 හවස 4:00 වගේ මම මේකේ දාන්නම්. මේකේ පොඩි වීඩියෝ කෑල්ලක් තියෙනවා යන්න ඕන වෙලාවල්. මේක යන්න ඕනේ ගේට් නම්බර් 3 එකකින්. මේකේ තියෙනවා සෙකන්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එකේ ගේට් නම්බර් 3 එක. එතනින් තමයි ඔයගලන්ගේ ඇතුළට යන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ බයිසිකල් එක වගේ යනවා නම් ඔය සෙකන්ඩ් ක්‍රොස් එකේ කෙළවරේම තියෙන පොඩි පාකින් එකක් වගේ තැන. එතනට බයික් එක දාලා ඕක ඇතුළට යන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න මේ රතුපල්ලියට එනවා නම් පොඩ්ඩක් සුදුසු ඇඳුමක් ඇඳගෙන එන්න. එහෙම ඇඳගෙන නොආවත් ඕගලන්ට කොට කලිසමක් එහෙම ගැහුවනම් ඒගොල්ලන්ගේ විශේෂිත ඇඳුමක් තියෙනවා. ඒක දෙන ඕගලන්ට ඇඳ ගන්න. ඒක පිරිමින්ට කොට කලිසමක් විතරක් සීමා වුණත් ගෑනු අයට එහෙම අනිවාර්යෙන් මෙම විශේෂිත ඇඳුම දෙනවා. ඒක ඇඳගෙන තමයි කොහොම කරත් උඩට යන්න ඕනේ. ඒ වගේම තමයි උඩට යනකොට අනිවාර්යෙන් සෙරප්පු සපත්තු ඔක්කොම ගලවලා පැත්තකින් තියලා බෑග් එහෙම තියෙනවා නම් ඒවත් පැත්තකින් තියලා තමයි යන්න ඕනේ. යන්න කලින් අපිට පොඩි උපදෙස් වගේක් දෙනවා මවුලුවතුමික් විසින්. ඒ ටිකත් පොඩ්ඩක් අහගෙන ඉඳලා තමයි අපි උඩට යන්න ඕනේ. හැම ආගමකමනම ගරු කළා තමයි ඉතින් අපි මේ ඔක්කොම කරලා උඩට යන්න ඕනේ. පල්ලි ඇතුළට යන්න කලින් ඉස්සලාම තියෙනවා මෙතන පටන් ගන්න තැනම පොඩි පූල් එකක් වගේ එකක්. ඒකෙන් කට්ටිය අතපය හොදගෙන මූණ ඔක්කොම හොදගෙන පිරිසිදු කරගෙන තමයි පල්ලි ඇතුළට යන්නේ. මේ විදිහට පල්ලියේ උඩ තට්ටුවට ගියාට පස්සේ අර මම කලින් කියපු මවුලුවේතුමා විසින් ආපහු මෙතන විස්තරයක් කරනවා. මෙතන කරන විස්තරය ඇත්තටම මේ පල්ලිය ගැන ඉතිහාසය කොහොමද පටන් ගත්තේ, ඒ වගේම මේකේ තියෙන ඓතිහාසික වටිනාකම මේ සියලුම දේ මේ මවුලුවේතුමා විසින් කියනවා. මම ඒකෙදි මේ වීඩියෝ එකේදී මම මේ විස්තරය කියන්න යන්නේ නැහැ. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. නැත්නම් මේ වීඩියෝ එක තව පොඩ්ඩක් දික් වෙන එක තමයි වෙන්නේ. මේකේ මම සරලව කිව්වොත් මේ වීදුරු එතකොට දැව ඒ ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ ඉරානයේ වගේ මැද පෙරදිග රටවල් වලින්. මේවා තනිකර හෑන්ඩ් මේඩ් වලින් හදපු ඒවා තමයි මේවා ඔක්කොම තියෙන්නේ. ඇත්තටම මේ තැන ගොඩක් අය ෆොටෝ ෂූට් වලට ගන්නවා. ගත්තට මං හිතන්නේ මේක ඇතුලේ ෆොටෝ ෂූට් කරන්න අවසර දෙනවා කියලා. ඇත්තටම ගොඩක් අය ඔය ගේට් නම්බර් 1 එකේ 2 එකේ වගේ තමයි ෆොටෝ ෂූට් එක කරන්නේ. හැබැයි මේක ඇතුළට තියෙන ගේට් නම්බර් 3 එකේ. ගොඩක් මුස්ලිම් සහෝදරවරු ප්‍රේයින් කරන ටයිම් එකට අපිට මේකට ඇතුළට එන්න දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට බාධාවක් වෙන හින්දා ඒකට තමයි මේ විසිටිං හවර්ස් ටික දාලා තියෙන්නේ. රතුපල්ලිය ඇතුළ මාරම ලස්සනක් තියෙන්නේ. මේක මේ ඕගොල්ලෝ S2 දකින්න ඕන දෙයක්. ඉතින් මම කියනවා ඉතින් මේක ඇවිල්ලා පොඩ්ඩක් බලලා යන්න. ඒක මාර අත්දැකීමක් වෙයි ඕගොල්ලන්ට. ඒ වගේම තමයි මේක තට්ටු 6ක් තියෙනවා. මේ තට්ටු 6ෙම මුස්ලිම් සහෝදරයෝ දසදහසකට එකපාර යාඥා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තට්ටු 6න් එක තට්ටුවෙන් තට්ටුවට මාර ලස්සන view එකක් තියෙනවා. උඩ ඉඳලා පල්ලෙහා බලද්දි ඒ වගේම උඩ බලද්දි මාරම ලස්සන view එකක් තියෙන්නේ. මේක ඇත්තටම රතුයි සුදුයි කියන සංකල්පයේත් එක්ක ගොඩ නැගිච්ච දෙයක්. මේක සම්පූර්ණ හැඩේ දෙලුම් හැඩයකින් තමයි මේ සංකල්පය පටන්ගෙන තියෙන්නේ සහ ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් අපි බලමු උඩට ගිහිල්ලා මේකේ තියෙන view එක මොන වගේද කියලා. මං කලින් කිව්වා වගේ මේක උඩට ආවම මේ ඔයගලන්ට පේන්නේ කොළඹ වරාය වගේ ලස්සන view එකක් දකින්න පුළුවන්. මුළු කොළඹම පේනවා. අතීතයේ නාවිකවරුන් මේක ඉස්සලාම දැකලා තියෙනවා මේ පල්ලිය. ඒක එච්චරටම විශාලයි ඒ කාලේ. ඒ විදිහට තමයි මේ පල්ලි ඉතිහාසයේ ඈතට දිව යන්නේ. ඉතින් යාළුවනේ මගේ පළවෙනි vlog එක මේ වගේ ලස්සන තැනකින් පටන් ගන්න ලැබුණ එක ගැන මට මාරම සතුටුයි. වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් like එකක් දාලා යන්න, කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් පොඩි subscribe පාරක් දාන්න. ඊළඟ vlog එකකින් ඉක්මනට හමුවෙමු. එතකන් පරිස්සමින් ඉන්න. ජය වේවා.